තෙරුවන් සරණයි. ගිරිබාව සීල සුවහේරත් භික්ෂු ගිලන් අරණ පුණ්‍ය භූමියේ අද දහවල දානමය පින්කම් සඳහා සදහැබර දායකත්වයන් බාර ගනිමින් කටයුතු සිදු කරනවා. එංගලන්තේ මනෝරි නෙල්කා මහත්මිය, පින්වත් හිමාලි වස්සලා ඇතුළු සෑම සිළු දෙනාගේම දායකත්වයන් මතයි මේ විශේෂ ගිලන් උපස්ථාන දානමය පින්කම් සිදු කරන්න බලාපොරොත්තු වන්නේ. පින්වත් ඒ දෙපළ බොහෝම දුර ඈත පළාතක රටක ජීවත් වුණත් සංඝයා කෙරෙහි ඒ තරම් ශ්‍රද්ධාවක්, ගෞරවයක්, විශ්වාසයක් ඒගේ හදවත් තුළ දරාගෙන මේ විශේෂ ගිලන් උපස්ථාන දානමය පින්කම් සිදු කර ගනිමින් ඒ පවුල්වල සෑම සියලු දෙනාටම නිදුක් නිරෝගී චිරජීවනයේ දීර්ඝායුෂ ප්‍රාර්ථනාවන් සිදු කර ගන්නවා වගේම තමන් නමින් මිය පරලොව ගියා වූ සමහර වෙලාවට පවුලේ කොයි තරම්නම් ඥාතිවරු පින්ගන්න බලාපොරොත්තු මත ඉන්නවාද කියලා අපිට කියන්න පුළුවන් කමක් නැහැ. ඒ මිය ගියා වූ සියලුම ඥාති වර්ගය සිහිපත් කිරීම ඔබේ යුතුයකමක්, වගකීමක් බවට පත් වෙනවා. එදා බිම්බිසාර මහා රජුරෝ කෝටි ගාණක් ධනෙ විය පැහැදම් කරලා වේළුවනාරාම පූජාවන් ඉදි කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයා විසින් පූජා කරලා සතුටින් රාත්‍රියේ නිදා ගන්න ගියා. නමුත් එදා රජුරෝ තමන්ගේ මියගිය ඥාතීන්ට පින් අනුමෝදන් කළේ නැහැ. ඇඳ වට කරගෙන ඒ අය දිහා බලන්න පුළුවන් කමක් නැහැ. අඬනවා, දොඩනවා, විලාප දෙනවා, දුක් මුසු ස්වභාවයෙන් හඬා වැළපුණේ. උදේ පාන්දරම පින්වත්නි බුදුරජාණන් වහන්සේ බැහැ දැකලා බුදුරජාණන් වහන්සේට සිහිපත් කළා. බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි, මේ වෙන කවුරුවත් නොවේ ඔබතුමාගේම ඥාතිවරු. මේ අවුරුද්දක් දෙකක් තුනක් නොවේ බුද්ධාංකුර 3ක් දුගතියට වැටිලා. පින්වත්නි බලන්න, කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන තුන් බුදුරජාණන් වහන්සේලාගේ ශාසනවල දුගතියට වැටිලා පින් ගන්න බලාපොරොත්තු වෙමින් ආවා. සසරේ කොයි තරම්නම් දුක්ඛිත ආත්ම භාවයන් වල ඉපදෙමින් අපමණ වේදනාවන් කල්ප ගානක් විඳමින් ආපු අයද රජුරන්ට බුදුරජාණන් වහන්සේ වදාළේ නැවත වතාවක් පිනක් කරලා පිනක් අනුමෝදන් කරන්න කියලා. එදා බුදුපාමොක් මහා සංඝයා රාජමාලිගාවට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ අදිෂ්ඨාන කළා, පින්කමේ සෑම මොහොතක් වාරයක් පාසාම පිනේ විපාක ලැබෙන ආකාරය පෙන්눔 කළා. සංඝයාට පැන් ටික පුජ කරද්දී වතුර පොදක් නොතිබුණ අයට දිව්‍ය ලෝකවල පැන් පොකුණු පහළ වෙනවා. දානි ටික පුජ කරද්දී බත් ඇටයක් නොතිබුණ අයට දිව්‍ය ලෝකවල කාද්‍ය බෝධ්‍ය ලැබෙනවා. ශරීරේ නූල් පටක් නොතිබුණ අයට වස්ත්‍ර පූජාවන් සිදු කරද්දී දිව්‍ය ලෝකවල සලපිලි ලැබෙනවා. පින කළා, පින අනුමෝදන් කළා. දුගතියේ හිටපු සෑම සියලු දෙනා මෙතනින් අත මිදලා ස්වපත් ලෝකයන් කරා ගමන් කරන්න ඒ පින ගොඩාක් උපකාරයක් බවට පත් වුණා. සමාන සිතුවිල්ලක් ඔබ හැමෝගෙම හදවත් තුළ දරාගෙන මේ වාගේ පින්කම් සිදු කරද්දී ඔබ අරමුණු කරගන්න මේ අනන්ත සසර පටන් සියලු මියගිය ඥාති වර්ගයා සිහිපත් කරගද්දී කවුරු හරි කෙනෙක් පින්වත්නි ඔබ දිහා පින් ගන්න බලාපොරොත්තු මත හිටියොත් ඒ හැමෝගෙම සසර ගමන අද සුවපත් මහාදයට පත් කරලා දෙන්න පුළුවන්. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් කිනම් හෝ අඩලෝඩුකම් තියෙනවද ඒ සියල්ලක් මගහරවලා ඒ අයට සියලු ශක්තියෙන් උපද්දවලා දෙන්න පුළුවන්. ඒ තරම් වටිනා පින්කමක් සිදු කර ගන්නවා වගේම
පින්වත් මනෝරි නෙල්කා මහත්මියටත් හිමාලි වස්සල ඇතුළු ඔබ පවුල්වල හැමෝගෙම ජීවිතවලටත් කිසිදු රෝග පීඩාවන්ගෙන් කිසිදු දෝෂ පීඩාවන්ගෙන් කිසිදු උපද්‍රවයන්ගෙන් තොරව සුවසේම නිවන් ලබන මොහොත දක්වාම නිරෝගීවම ගමන් කරන්න පුළුවන් ඒ තරම් ආශිර්වාදාත්මක පින්කමක් සඳහා දායක වෙමින් මාස ගණන් වසර ගණන් පුරාවටම අඛණ්ඩව සංඝයා සිහිපත් කළත් නැතත් එයගේ හදවතේ දරාගෙන ගිලන් වුණා වූ සංඝයා 29ක් මේ සිල් ස්වර්ණ පුණ්‍ය භූමියේ දැනට වැඩ වාසය කරමින් පස්ථානයන් ලබනවා. ඔබේ ජීවිතේ කල්පනා කරන්න කොයිතරම්නම් ශ්‍රද්ධාවෙන්ද මහා සංඝයා වෙනුවෙන් තමන්ගේම දෑත් දෙක එකට එකතු කරලා සිද්ධ කරන්නා හා සමාන ගිලානෝපස්ථානයක ඒ තරම් ආනුභාවයක් ආශිර්වාදයක් මේ පින්කම් වටා ලබා ගනිමින් ඒ තුන් ආශිර්වාදයන් ලබා ගන්නේ පින්වත්නි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලා භික්ඛවේ පුඤ්ඤානං භායේත මහණෙනි පිනට බය නොවව්. සමහරුන්ගේ ජීවිත අපි දැකලා තියෙනවා සාමාන්‍ය අපි පින් දහම් සිද්ධ කරගෙන යනකොට මේ සසර තවත් දීර්ඝ වෙනවා. පින්වත්නි බුදුරජාණන් වහන්සේ මේ සසර දීර්ඝ වෙනවා කියන කාරණාව නෙවෙයි සසර ගමන සුවසේම ගමන් කරන්න උපකාරයක් වෙනවා. ඔබ කල්පනා කරන්න ඔබ ගමනක් යනකොට සමහර වෙලාවට කොළඹ වැනි ප්‍රදේශයේ ඉඳලා අනුරාධපුරයට යමෙක් එන්න සූදානම් කරනවද? සමහර වෙලාවට එයා එන්නේ කරත් එකද ඒ එන මාවත සමහර වෙලාවට යාට හරි අපහසු වෙන්න පුළුවන්. සමහර වෙලාවට ඊට වඩා හොඳ වාහනයක වෙන්න පුළුවන්. ඒතර එයාගේ ගමන යම් පහසුවක් එයාට දැනෙනවා. ආන් ඒ වගේ තමයි දම් දෙන කෙනාගේ ජීවිතේ නිවන අරමුණු කරගෙන යන මොහොත දක්වාම සුවසේම කිසිදු අඩුවක් පහඩුවක් නොතිබෙන ආකාරයට එයාගේ ජීවිත ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන් මේ තරම් ආඩ්‍ය වුණා වූ ජීවිතයන් ගමන් කරමින් පින්වත්නි මේ සසර ගමන සුවසේම ගමන් කරන්න උපකාරයක් බවට පත් වෙනවා. එහෙනම් අපට දානීය කියන කාරණාව මේ ජීවිතේට සසර ගමනටත් ගොඩාක් උපකාරයක් බවටමයි ආශිර්වාදයක් බවටමයි ගෙනල්ලා දෙන්නේ. දක්ඛිනා විභංග සූත්‍ර දේශනාවන් වලදී මනාව දානයේ තිබෙන ආනිසංසයන් පැහැදිලි කරලා තියෙනවා. පින්වත් එදා මහා ප්‍රජාපති ගෞතමී දේවිය සුළු මව තමන්ගේම දෑත් දෙකෙන් සලුවක් සකස් කරලා බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ආවේ බුදුරජාණන් වහන්සේට පූජා කරා. බුදුරජාණන් වහන්සේ වදාලා සංඝේහි දේහි ගෞතමියක සංඝයාට පූජා කරන්න කිව්වා. ස්වාමීනි නෑ ඔබ වහන්සේටමයි මේ කරගෙන ආවේ. දෙවෙනි වතාවෙදිත් ප්‍රතික්ෂේප කළා. බලන්නකො මාස ගාණක් කපු එකතු කරලා පින්වත්නි ඒ කපු අමුණලා සිවුරක් බවට පත් කරලා කොයිතරම් විහෙස වෙලාද මහන්සිලාද බුදුරජාණන් වහන්සේ ළඟට අරගෙන ආවේ. බුදුරජාණන් වහන්සේක ප්‍රතික්ෂේප කළා. සංඝයාටමයි පූජා කරන්න කිව්වේ. සංඝ කියන තැන බුදුරජාණන් වහන්සේත් වැඩ ඉන්නවයි කියන කාරණාව. ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගියා. ස්වාමීන් වහන්සේත් බුදුරජාණන් වහන්සේට කාරණා සිහිපත් කළා. පින්වත්නි පෞද්ගලික දානකටත් වඩා බුද්ධ ප්‍රමුඛ මහා සංඝය ආරමුණු කරගෙන දෙන දානි විපාක මහත්ඵල මහානිසංස වෙන වගේ බුදුරජාණන් වහන්සේ වදාළේ. එහෙනම් අද ඔබ මේ දම්පැන් පූජාවන් පිරිනමන්නේ මේ සීල ස්වර්ණයේ වැඩ සිටින ස්වාමින් වහන්සේලා 29ක් අරමුණු කරගෙන නෙවෙයි. එදා අතීතයේ වැඩ සිටිය අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහතන් වහන්සේලාගෙන් අවිච්ඡින්නව පැවතගෙන දංගලක පුරුකක් වගේ කිසිදු තැනක කැඩිලා බිඳලා නොමැති ඒ ආර්ය මහා සංගරුවන පරාමර්ශනය කරගෙනමයි මේ පින්කම් කරන්නේ. අනන්තං අප්පමියං වදාමි. පිනනම් පින්වත්නි සුළුපටු නොවේ අනන්ත අප්‍රමාණ ආනුභාවයක් විපාකයක් ලබන්න පුළුවන්. ඒ නිසා යමෙක් දම්පැන් පූජාවන් පිරිනමද්දී තමන්ගේ චේතනාත්‍රයේ පිරිසුදු භාවයට පත් විය යුතු වෙනවා. පූර්ව චේතනාව, මුංචන චේතනාව, අපර චේතනාව කියන මේ චේතනාත්‍රය පිරිසුදු කරගන්න ඕන.
පින්වත්නි පූර්ව චේතනාව කියලා කියන්නේ දන් දෙන්න කලින් තමන් සැලසුම් කරනවා. බලන්න ඔබේ ජීවිත ඔබ කල්පනා කරන්න. මේ පින්කමට කලින් ඔබ මාස දින කීපයකට එහා පැත්තේ ඉඳලා මම සිල ස්වර්ණ පුණ්‍ය භූමියේ මේ වාගේ මම පින්කම් කරගෙන යනවා. මං ඒවට දායක වෙන්න ඕන කියලා තමන්ගේ සිතුවිලි පහළ වුණා. තමන් දුකසේ හොයා හම්බ කරගත්ත ධනෙ ඒ වෙනුවෙන් වෙන් කරගත්තා. ඒ වෙනුවෙන් මුදල් බැර කළා. පින්වත්නි පූර්ව චේතනාව පිරිසිදු වුණා. දම් පිරිනමන අවස්ථාව. සමහර වෙලාවට මේ සීල ස්වර්ණයට එන්න අපහසු වුණත් ගොඩාක් ඈත හිටියත් ඔබ කල්පනා කරනවා අද මන් දුකසේ හොයා හම්බ කරගත්ත ධනෙන් සංඝයාට අද දම්පැන් පූජාවන් එනවා. උන්වහන්සේලාට සියලුම උපකාරයන් කරනවනේ. බලන්න මේ පින්කම ඒ සිතන මොහොතක් වාරයක් පාසා Tamanට පින් රැස් වෙනවා. ඒ විතරක් නෙවෙයි Taman පින්කම කරලා අවසන් වුණාට පස්සේ මේ පුණ්‍යානුමෝදනාවන් ශ්‍රවණය කරද්දී ඒ ඇසෙන මාත්‍රයක් පාසා අද මම මේ විදිහට පින්කමක් කළානේ කියලා පින ගැන සතුටු වෙමින් අපමණ ප්‍රීතියක් විඳිනවා. චිත්තං පුනාතීතේ පුඤ්ඤං සිතේ ප්‍රසන්න භාවයක් ඇති වෙනවා. පින කියලා කියන්නේ අතපත ගාලා දකින්න පුළුවන් දෙයක් නෙවෙයි. තමන්ගේ සිතුවිලි වලින් චේතනා මාත්‍රයෙන් සැනසෙන්න පුළුවන් නම් සතුට වෙන්න පුළුවන් නම් තමන් නියමාකාරවම ඒ පින්කම තමන්ගේම පින්කමක් බවට පත් කරගත්තා වෙනවා. ඉතින් ඒ නිසා දම් දෙනවා කියන කාරණාව අමාරු නමුත් අපහසු නමුත් යමෙක් ශ්‍රද්ධාවේ හිත පිහිටවාගෙන ඒ පින්කම් කරනවාද පින්වත් මේ වගේ තිබෙන මහානුභාව සම්පන්න ඒ ශක්තිය බලවේගය එකිනෙකාට නම් වශයෙන් සඳහන් කළත් නොකළත් ඔබ හැමෝගෙම ජීවිතවලට උපද්දවන්න පුළුවන්කම තියෙනවා. එදා දුටුගැමුණු රජුරෝ පින්වත්නි අපේ ජීවිතේ යම් පින්කම් කරගෙන යනකොට ඒවා සමහර වෙලාවට සටහන් කරගන්න ඕන. සමහර වෙලාවට ඒ කාලේ අම්මලාගේ පින් පොතක් තිබිලා තියෙනවා. සමහර අම්මලාගේ තාත්තලාගේ ජීවිතවල ගොඩාක් පින් කරගෙන ඇවිල්ලා තිනවා. සමහර වෙලාවට ඒච්චර පින් කරගත්තත් ඒ පින් සමහර වෙලාවට සිහිපත් කරන්න අමතක වෙලා යනවා. නමුත් අපි හැමදාම එක විදිහකට ඉන්නේ නැහැ. වයෝවෘද්ධ භාවයටපත් වෙනවා. සමහර වෙලාවට ආන්ගේ ජීවිතේ මරණාසන්න මොහොතටපත් වෙන අවස්ථාවේදී අපි කරපු පින්කම් ගැන අපි ලිඛිත ඒවා ලියලා තියෙනවා නම් ඒවා ගැන සිහිපත් කර අපට සැනසෙන්න පුළුවන්. එදා දුටුගැමුණු රජුරෝ තමන්ගෙම කියලා පින් පොතක් පවත්වාගෙන ගිහිල්ලා තියෙනවා. රජුරෝ ඒ තරම් ශ්‍රද්ධාවෙන් පින් කරලා තියෙනවා. පින්වත්නි යුද්ධයකට ගියපු අවස්ථාවකදී මහා වනාන්තරයක් මැදදී රජුරවන්ට අපමණ බඩගින්නක් දැනිලා අමාත්‍යයන්ගෙන් අහනවා අමාත්‍ය මේ ආහාරයට ගන්න මොනවත් නැද්ද? රජතුමනි එකම එක ආහාර පැකට් එකක් තියෙනවා. හොඳයි අමාත්‍ය ඔක ලියන්න. කොටස් 4කට බෙදන්න කිව්වා. රජතුමනි ඇයි මේ කොටස් 4කට බෙදන්න කිව්වේ? අමාත්‍ය මං කවදාවත් සංඝයාට දන් ටිකක් නොදී ආහාරයට අනුභව කරලා නැහැ. රජතුමනි මේ මහා ඝන කැලෑවේ කොහෙන්නම් සංඝයා වැඩෙයිද? එදා රජුරෝ අදිෂ්ඨානයක් කළා පින්වත්නි මං කවදාම සංඝයාට දන් ටිකක් නොදී ආහාරයට අරන්නේ. සංඝයා මගේ මේ ආහාර ටික අනුභව කරන්න දානි ගන්න වඩිත්වා කියලා අදිෂ්ඨාන කරද්දී රහතන් වහන්සේ නමක් අහසින් එතනට වැඩම කළේ. රජුරවන්ට අපමණ ප්‍රීතියක් අපමණ සතුටක් තමන්ට ආහාරයට ගන්න තිබෙන කොටසත් එදා රහතන් වහන්සේට පුජ කළා. රහතන් වහන්සේ දන් ටික වළඳලා අහසින්ම වැඩම කරලා පිණුසිඟා වැඩම කරලා තමන්ගේ පාත්‍රයට දානි ලබාගෙන රජුරවන්ට ගෙනත් දුන්නා රජතුමනි අනුභව කරන්න. රජුරෝ ඒ ආහාර ටික අනුභව කරලා කල්පනා කළා මං කවදාවත් ඉස්සතින් සංඝයාට යමක් පුජ කරලා නැහැ. කරේ තිබුණ පින්වත්නි ලක්ෂයක් වටිනා සලුව පාත්‍රයේ මත තියලා එදා රහතන් වහන්සේට පුජ කළේ. බලන්න මේ කාලේ රජුරුවන්ගේ තිබෙන ශ්‍රද්ධාවන්තකම. ඒ නිසා ඔබේ ජීවිතේ කල්පනා කරන්න මේ වාගේ පින්දහම් සිද්ධ කරගෙන යනකොට කොයිතරම්නම් ශ්‍රද්ධාවක් තම තමන්ගේ හදවත් තුල ජනිත කරගෙනද මේ උදාාරතර උපස්ථාන දහන මේ පින්කම් කරන්න. පින්වත්නි යමෙක් තමන් ආහාරයට ගන්න කොටසෙන් ටිකක් තිරිසංගත සත්‍යයකට දෙන්න හිත නැමෙනව නම් යාගේ ජීවිතයේ ආත්ම භාව 100ක් විපාකයන් උපද්දව ගත්ත වෙනවා.
දුස්සීල මිනිස්සෙට ආහාර ටිකක් දෙනවා නම් ආත්ම භාව දහසක් එයාගේ විපාකයන් උපද්දවා ගත්ත වෙනවනේ. පින්වත්නි සමහර වෙලාවට සිල්පද බිඳුනත් සමහර වෙලාවට සිල් රකින්න මිනිස්සෙක් වෙනුවෙන් ඒ දන් ටිකක් ආහාර ටිකක් දෙනවා ආත්ම භාව ලක්ෂ වාරයක් විපාක ලැබෙනවා. ඒ විතරක් නොවේ සිල්වතුන් ගුණවතුන් අරමුණු කරගෙන යමෙක් හිත පහදවාගෙන දම්පැන් පූජාවන් පිරිනමනමද කෝටි ප්‍රකෝටි ගණන් ඒ වගේ තිබෙන ආනිසංස. එහෙනම් කොයි තරම්නම් ආනුභාවයක් කොයි තරම්නම් පුණ්‍ය විපාකයක් උපද්දවා ගන්නවද දානී කියන කාරණාව මුල් කරගෙන. ඒ නිසා අද බොහෝම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් සංඝයාට සියලුම උපකාරයන් උපස්ථානයන් සිදු කරමින් ඔබ ලබාගත්තා වූ සකල විද පුඤ්ඤානිසංස ධර්මයන් ඔබ බලාපොරොත්තු වන්නේ මේ අනන්ත සසර පටන් මිය පරලොව ගියා වූ තමන්ගේම ඥාතිවරු සමහර වෙලාවට පින් ගන්න බලාපොරොත්තු වෙමින් කවුරු හෝ යමෙක් ඉන්නවද ඒ හැම දිනාගේම සසර ගමනක් සුවපත් භාවයට පත් කරලා සසර ගමන සැනසෙලි සුවපත් ආත්ම භාවයන් කරා යොමු කරවන්නත් සුවපත් ආත්ම භාවවල ඉන්නවනම් ඒ සැප තව තවත් වඩා වර්ධනය කරලා දෙන්න. ඒ නිසා මේ සිළු පින් නම් කීවත් නොකීවත් ඔබ අරමුණු කරගන්න ඒ හැම දිනාට මේ පින් අනුමෝදන් වේවා කියන සිතුවිල්ලෙන් යුක්තව මේ ගාථාවන් මා සමග එකට කියමින් හැම දිනාටම පුණ්‍යානුමෝදනාවන් සිදු කරගමු. ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුගිතා හොන්තු ඥාතයෝ යතාවාරේ වහපුරා පරිපුරෙන්ති සාගරං ඒවමේව ඉතෝ දින්නං තේතානං උපකප්පති උන්නතේ උදකං වට්ටහං යතහා දින්නං පවත්තසි ඒවමේව ඉතෝ දින්නං පේතානං උපකප්පති උඩ භාජනයේ ජලයෙන් යට භාජනයේ පිරිතිරිගේ අංශයේද ඔබ සිද්ධ කරගත්තා වූ සකල විද පුඤ්ඤානිසංස ධර්මයන් සියල්ලක්ම ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් භාවයන් වලපත් කරා. ඒ අය පරල විදලා ආශිර්වාද කරනවා චිරන් ජීවන්තුනෝ ඥාති. මේ තරම් අසහාය කුසල ශක්තියක් පිනක් අනුමෝදන් කළ මගේ දරුවන් මගේ ඥාතීන් සෑම සියලු දෙනා මේ කලාව පිණින් චිරාත් කාලයක් ඉහෙන් වැජබේවා කියලා ඔබටත් ආශිර්වාද කරමින් පින් අරගෙන පිටත් වෙලා ගිය මොහොතක් කෘතඥ වේදී පින්කමක් සිදු කරගත්තා වූ සත්පුරුෂවත් පින්වත් සියලු දෙනාටම අපි ආශිර්වාදාත්මක සෙත් පිරිත් දේශනාවන් සිදු කරනවා. ඔබ හැම දිනාටම ආශිර්වාදයක් වේවා. කිසිදු ලෙඩක් දුකක් රෝග පීඩාවක් අතුරු අන්තරාවන් වලටපත් නොවේවා. ස්වසේම ගමන් කරන්නට මේ දේශනා කරන බුදු මුවින් වදාළ සත්‍යවාදී සූත්‍ර දේශනාවන් වල පිහිට ආරක්ෂාව ඔබ හැම දිනාටම සැලසේවා කියන සිතුවිල්ලෙන් මේ උතුම් සූත්‍ර දේශනාවන් ශ්‍රවණය කරගෙන ආශිර්වාදයන් ලබා ගන්න. සාදු 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 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
ඉතිපිසෝ භගවාරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තහා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පත්සිකෝ පනයිකෝ පංචත්තං වේදිතබ්බෝ විඤ්ඤෝහිති සුපාටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ උජ්ජෝපටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ ඥාය පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ සාමීති පටිපන්නෝ භගවතෝ ශාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුංගලා ඒස භගවතෝ ශාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙතං ලෝකත්සාති පරිත්තං යං බණං තස්ස නිසිංහට්ඨාන දෝවනං උදකම්පි විනාසේති සබ්බමේව පරිත්සයං සොත්තිනා ගබ්බ ඔට්ඨානං යංච සාධේති තංකනේ තේරස්ස අංගුලිමාලස්ස ලෝකනාතේන වාසිතං කම්පට්ටායි මහතේජං පරිත්තම් තං බනාමහේ යතෝහං භගිනි අරියාය ජාතියා ජාතෝ නාබිජානාමි සම්චිච්ඡපානං ජීවිතා ඕරෝපේතා තේන සත්‍යේන සොත්තිතේ හෝතු සොත්ති ගබ්බත්සාති ඒතේන සච්ච වජ්ජේන සම්බ රෝගෝ සම්බ භයෝ සම්බ දුක්ඛෝ විනාශසතු භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සම්බ ධම්මානුභාවේන සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලෙස නිච්ඡං වජ්ජා පචායිනෝ චත්තාරෝ ධම්මා වණ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං
ආයුරාරෝග්‍ය සම්පත්ති සංඝ සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිඤාතේ සමිඤ්ජතු. මේ සිද්ධ කළා වූ උදාාරතර සෙත් පිරිත් දේශනාවන් වල අනුවස් බලවේගී ආශිර්වාදය ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වෙලා නිවන් ලබන මොහොත දක්වාම සසර ගමනේ කවදාවත් කිසේ රදයක් ඇඟේ පතේ වේදනාවක් කිව්සුමක් කියන පුංචිම වේදනා මාත්‍රයක් දැනී මාත්‍රයක් නොහඳුනාගෙන නොදැනීගෙන සුවසේම ගමන් කරන්න උතුම් බක්කුල මහා රහතුන්ගේ ආනුභාව බලය ආශිර්වාදයක් වේවා. සක්දෙවිඳු සතරවරම් දෙවියන් ශාසන භාරධාරී ශ්‍රී විසුණු දිව්‍ය රාජෝත්තමයාණන් ප්‍රධාන සියලු දෙවියෝ සාදු නාද්දී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවිසිරු වඩා වර්ධනය කරගනිත්වා. දෙවියන්ගේ ආශිර්වාදයේ රැකවරණය නිරන්තරයෙන් ඔබ හැම දිනාටම සැලසේවා. මේ ගෝර දුක්ඛිත සසරගත ජීවිතයෙන් එතරව ලබන අමා මහ නිවනින් සැනසෙන්නටම දාන පාරමිතාවක්ම වේවා කියලා අපි ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්